Welcome back to my YouTube channel. ඉතින් අද ඔක්තෝබර් 25 ඒ කියන්නේ මේ අපේ අන්තිම සතියේ ඇකඩමික්ස් තියෙන මේ සෙමෙස්ටර් එකට. ඉතින් දන්නේම නැතුව මුළු සෙමෙස්ටර් එකම ඉවරයි. අද අපිට ෆයිනල් වයිවා එක තියෙනවා එක මොඩියුල් එක. අනිත් ෆයිනල් වයිවා එක හෙට තියෙන්නේ. දැස්සේ සුදු ඇඳගෙන යනවා කියන්නේ ආසම නැති වෙලා. ඒ නඩ කරන්න දෙයක් නැහැ. මොකද වයිවා එකට මෙහෙම යන්න බෑ. අපිට වයිවා ස්ටාර්ට් කරන්නේ 11ට. එහෙනම් දැන් මම කැම්පස් එකට යන්න ඕනේ. මම ඔයාලා කැම්පස් එකට ගිහින් හම්බෙන්න. මුළු දවසම නැස්. AIML වලට මේ ලැබ් එකට එන අන්තිම දවස අද. කට්ටිය කවුරුත් ඇවිත් නැති හින්දා මම චුට්ටක් එළියට හිටියා. එතකොට මේ ඉන්නේ අපේ ගෲප් එකේ මෙම්බර්ස්ලා 5 දෙනා. ගෲප් එකේ ඔක්කොමලා 6 දෙනයි මාත් එක්ක. මේ ඉන්නේ ඊටු 5 දෙනා. මෙහෙම හිනාවේ හරි සතුටින් හිටියට අපි ඔක්කොමලා නිකන් හොඳටම බය වෙලා හිටියේ. මොකද අපිට කලින් තිබ්බ groups වලට Viva එක more than 40 minutes වගේ තිබ්බා එක group එකකට. ඉතින් අපි හරියට බය වෙලා හිටියේ. හරි මේකේ අහන ප්‍රශ්න වලට උත්තර දී ගන්න බැරි වුණොත් එහෙම Viva එකම ඉවරයි කියලා. අපේ group එකේ හිටපු අනිත් අපි දෙන්න විතරයි girls දෙන්නෙකුට හිටියේ group එකේ. අපි ඔක්කොමලා බය වෙලා හිටියට කොහොම හරි ඒ වයිවා එකත් කිසි ප්‍රශ්නයක් නැතුව ඉවර වුණා. වයිවා එක ඉවර වෙලා මම ඊට පස්සේ කාලේ ඉවරලා මගේ අනිත් යාළුවෝ ඉන්න තැනට ආවා. එයාලට හවසට තිබ්බා SC වයිවා එක. ඒ හින්දා එයාලා ටිකක් බිසි වෙලා හිටියේ. එයාලා ටිකක් රිලැක්ස් වෙන්නත් එක්ක එතෙන් කිව්වද කියලා නම් මට හුන්නේ නැහැ. එතන හිටපු අනිත් අය වීඩියෝ එක බලලා නම් ඔයාලට පුළුවන් කමෙන්ට් එකක් දාගෙන යන්න. යට මෙයා මොනවද කිව්වේ එතකොට මේ ඉන්නේ මම. ඔයාලා මේ බලන ඇති මම මොනවද මේ කරන්නේ කියලා. පොඩ්ඩක් Pinterest theme එකට ෆොටෝ එකක් ගන්න try කරා. හැබැයි ඒක එච්චර හිතපු තරම් successful වුණේ නැහැ. පේනානේ අපේ group එකේ ඉන්න මේ පිරිමි ළමයි එක්ක නිදහසේ TikTok එකක් කරන්නේ. ඒකට වෙනම තැනකට යන්න ඕනේ. Hi, welcome to second day. අද තමයි අපේ second year first semester final academic day එක. අදින් පස්සේ අපිට academics ඉවරයි. හෙට ඉඳන් අපේ study leave එක පටන් ගන්නවා. එතනින් පස්සේ ඊළඟ සතියේ ඉඳන් exam start වෙනවා. තන්නත් බෑගෙන තාම සෙමෙස්ටර් එක පටන් ගත්තෙත් මේ ඊයේ පෙරේදා වගේ තේරෙන්නේ. එනට ඉක්මනට කාලේ ගියා. අන්තිමට කොහොම හරි සෙමෙස්ටර් එකේ අන්තිමටත් ඇවිල්ලා. ඊයේ වයිවා එක හරිම බය හිටියේ. මොකද අපේ වයිවා ගත්ත පැය 3ක්.
අපේ ලැබ් ටයිම් එක normal 2 hours තියෙන්නේ. උනාට Viva අරගත්ත අපිට 3 hours. අපිට කලින් හිටපු අයගෙන් එහෙම සෑහෙන ප්‍රශ්න අහලා හරි මොබයිල් හිටියේ අපි මොනවා හරිද අපිට තියා ගන්න බැරි වේද මොනවා හරිද කියලා කමන්නේ උනාට කොහොමද උනා Viva හිතුවට වැඩි හොඳට කරගත්තා. අද තමයි දෙවෙනි Viva එක අනිත් මොඩියුල් එකේ SE එකේ. ඉතින් ඒක 4 ඉඳන් 6 වෙනකම් මම චුට්ටක් අද කැම්පස් එකට යනවා. මොකද මට එක ලැබ් එකක් තියෙනවා අද කරන්න. ඒකෙත් Viva දීලා ඊළඟට අපේ අසයින්මන්ට් එකේ Viva දීලා අදින් ඇකඩමික්ස් ඉවර කරනවා. Spoil. පේනවනේ අපි හැමෝගෙම මූණ දැක්කම තේරෙන්නේ නැති කොච්චර මහන්සියෙන් හිටියේ. මොකද අන්තිම සති දෙක හරිම මහන්සි. එක දිගට ප්‍රොජෙක්ට් වැඩ කරා ඒත් එක්ක ඇකඩමික් ලෙක්චර්ස් ලැබ් සබ්මිෂන්ස් ඕවත් එක්කම කරන්න ගියාම මාරම ස්ට්‍රෙස් වෙලා හිටියේ. ටයිම් මැනේජ් කරන එකයි. ඉතින් හරිම මහන්සි. දැන් ඔන්න අන්තිම දවසේ කොහොම හරි ඔක්කොම ටික ඉවර කරගන්න තමයි බලන්නේ. අපිට හවස තිබ්බේ SE project evaluation එකේ final report එක submit කරන්න තියෙනවා before 12 midnight. මේකට තමයි මම මේ report එක ආවව check කරන්න submit කරන්න කලින්. So this is going to be the last submission for this semester. Kind of sad because without even knowing the year 2 semester 1 is already over, but not to know that's how the life is going to be. ඉතින් ඊයෙන් අපේ ඇකඩමික් ඇක්ටිවිටීස් මේ සෙම් එකට තියෙන එතකොට Viva ඒ ඔක්කොම ඉවර වුණා. ඊයේ හවස අන්තිම වෙලාවේ වෙබ්සයිට් එකත් එක්ක පොඩි ප්‍රශ්නයක් තිබ්බ හින්දා ඒකට වැඩ කරා. ඉතින් මට මොනවත් කරගන්න බැරි වුණා. කිසිම වීඩියෝ ක්ලිප් එකක් ගන්න බැරි වුණා. හරිම ස්ට්‍රෙස් වෙලා හිටියේ. මොකද හරියට Viva එක දී ගන්න බැරි වෙච්ච. ඒ වුණාට කිසි ප්‍රශ්නයක් නැතුව ෆයිනල් Viva එකත් ඉවර කරා. අද ඉඳන් අපිට සතියක් එතකොට ස්ටඩි ලීව් හම්බෙනවා. නෙක්ස්ට් වීක් අපේ එක්සෑම් ස්ටාර්ට් වෙනවා. මේ සතිය තමයි තියෙන ලෙසන්ස් කවර් කරන්න තියෙනවා, රෙකෝඩින්ග්ස් බලන්න තියෙනවා, රිවිෂන් ඔය ටික ඔක්කොම කරන්න ඕනේ. ඉතින් මේ වීක් එකේම ෆුල් ලොක්ඩවුන් වෙලා එක දිගට වැඩ කරන්න තමයි තියෙන්නේ. මොකද ඔක්කොම ටික කවර් කරගන්නත් එපා එක්සෑම් එකට කලින්. අද උදේ නම් මම ටිකක් දවල් වෙනකන් නිදාගත්තා. මොකද ටික රිලැක්ස් වෙන්නත් ඕනේ. මොකද කලින් වීක් දෙකම මං හිතන්නේ හරි නිින්දක් තිබ්බේ නැහැ, හරි රෙස්ට් එකක් තිබ්බේ නැහැ. එක දිගට ප්‍රොජෙක්ට්ස් තිබ්බා, ෆයිනල් Viva එහෙම තිබ්බා. ඒවට වැඩ කරා එක දිගට. ඉතින් හරි රෙස්ට් එකක් හම්බුනේම නැහැ. ඉතින් ආපහු එක දිගට පාඩම් කරන්න කලින් පොඩි රෙස්ට් එකක් ගන්නත් කියලා මම අද පොඩ්ඩක් රිලැක්ස් එකේ හිටියා. දැන් ටිකක් දවල් වෙලා වැඩ ටික පටන් ගන්න කියලා තමයි ප්ලෑන් එක තියෙන්නේ. ඉතින් අදින් vlog එක මම මෙතනින් නවත්තනවා. මම ඉස්සරහට එක්සෑම් අප්ඩේට්ස් මොනවාද, කොහොමද එක්සෑම් එක උනේ, ඒවත් එක්ක තව vlog එකකින් ඔයාලා හම්බෙන්න. එහෙනම් අදට bye.